දැන් මේ 10ට යන්න ඕනේ උන්ට 8යි තාම. මම පැගෝඩා දෙක. ඕනේ මේක උඩට යන්න පුළුවන්. කෑ ගහන්න එපා. මේ පඩිපලේ. ඈ? තන මොන ෆොටෝ ගහන්නද? ඔයාලා උඩට යන්න. මේකට නගින්න ඕනේ. අම්මා. බලමු මෙතන මෙන්න දෙවෙනි එකෙන් වෙන්නේ කොහොමද කියලා. ඕකේ. අර පිටිපස්සේ තියෙනවා තව රෙකෝඩරයක් පේනවා. දැන් උඩට. ලයිව් නෙවෙයි යන්නේ. ඉතින් ඔන්න පේනවා. මෙතන එක්සිට් කියලා මෙහෙට ගහලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මෙතන යන්න. ඔව්. මෙන්න මේකේ අනිත් එක. ට්වින් පැගෝඩානේ. වටේට යන්න තියෙනවා. පාට ලස්සන පොට්ටයක් අපි මේ සන්සෙට් එක කරලා ආවේ මෙතෙන්ට. පොඩ්ඩක් හුලඟක් තියෙනවා මේ හරියට. මේ හරිය තියෙන්නේ මේ ලේක් එක. ජුරං ලේක් එක නේ. ජුරං ලේක්. මේ අනිත් පැගෝඩ එක මේකේ මේ වගේම තමයි මේ පැත්තේ තියෙන්නේ. යම් වටේ ගම. වගේ මතකයි. මම සින්දු කියනවා. අර එක්සිට් කියවලකෝ ආයෙත් මෙතෙන්ද වෙන්නේ. ඈ වෙන එක්සිට් එක අපේ ගාන යන්න දෙන්නේ. මගේ බෑග්ග්‍රවුන්ඩ් වීව් එක කළුවරයි. බාගෙට පේන්නේ. යම් පල්ලෙහාට යන්නේ. එතන අපි උඩට ආවේ. මෙන්න මෙතනින් ඔහොම ඇවිල්ලා සර්පිලා කාර පඩිපලක් දිග උඩට ආවේ. දැන් අපි යන් පල්ලෙහාට. ඉතින් මේ ආයෙ තව එකක් කියන්නවනේ මෙන්න සිංගප්පූරුවේ තියෙනවා. මෙන්න මේ AED. මේ තින්නේ කාට හරි හදිස්සියේ heart attack එකක් වගේ ආවොත් මේ ඉක්මනට පාවිච්චි කරගන්න මෙහෙම. මේවා තියෙනවා හැමතැනම. ඒ කියන්නේ පොදු ස්ථාන හැම එකම වගේ මේවා තියෙනවා AED. පියම් පොඩ්ඩක් මෙහෙම මෙන්න මේ පැත්තට ඇවිදගෙන. ඉතින් මේ වගේම ටවර් එකක් තමයි අරන් තියෙන්නේ. කෑ ගහන පොඩියෝ. අර වගේම ටවර් එකක් තියෙනවා. අපි දැන් මෙන්න මේක ඉඳලා තමයි ආවේ. මේ තියෙන හට ලස්සනයි. ඉතින් එළියෙන් අර ඒ ලයිටින් සිස්ටම් එකත් එක්ක දැන් පොඩ්ඩක් මේකට ගිහිල්ලා බලන්න. අරක එක වගේමයි වෙනසක් නැහැ. ඉතින් ආයේ මේකට යන්නේ නැහැ ඒකේ හින්දා. අර පැත්තේ අර වීව් එක තියෙනවා. අර පැත්තේ ලස්සන. ඊට පස්සේ මේ හරියට ගියාම ඔන්න ඔහම තමයි පේන්නේ. මේ තියෙන්නේ ජුරන් ලේක් කියන වැවක් තියෙන්නේ මේ සිංගප්පූරුවේ තියෙන වැවක් ජුරන් ලේක් කියලා. ඒ හරිය තමයි මේ තියෙන්නේ. චයිනීස් ගාඩන් එක සහ මේ ටික. ඉතින් මේ පාක් එක රෑ 12 වෙනකන් ඇරලා තියෙනවා. රෑ 12 වෙනකන් ඕපන්. පාන්දර 12 ඒ කියන්නේ 12 AM වෙනකන්. මේ වගේ ලයිට් දාලා දෙනවා මේ පාර දෙපැත්තෙම. මේ වගේ මොකක් හරි මේවනම් සූර්ය පැනල්. මේ තියෙන ට්වින් පැගෝඩා. මේක රෑ 9ට වහනවා මේ. ට්වින් පැගෝඩා එක රෑ 9ට වහනවා කියලා කියන්නේ. ඈ? වහන්නේ මේක. ඉතින් අපි එන වෙලාවේ මෙන්න මේ හරිය හැම ලස්සනට තිබ්බා මේ සන්සෙට් එකත් එක්ක දැන් නම් කළුවරයි. ආම්බාන අර පැත්තෙන් පේන වීව් එක මේ කට ලස්සනයි. මේක රෑ 9 වෙද්දි වහනවා කියලා දිනවා. දැන් 8යි වෙලාව. අපි යම් පොඩ්ඩක් ඉතින් මේ මිනිස්සු දුවනවා තාම. සිංගප්පූරුව කියන්නේ රෑත් දවල්ක් නැතුව මිනිස්සු දුවනවා නේද? ඔය පාන්දර 2ට 3ට දුවනවා මේ මිනිස්සු. ඉතින් ඒක මේ මිනිස්සුන්ගේ සමහරට තියෙන මේ ඒ ඕෆ් ටයිම් එකත් එක්ක වෙන්නේ නැති. ඔය බලන්නද? ඉතින් මෙන්න මෙතන තියෙනවා ඊළඟ ඇට්‍රැක්ෂන් එක. මේකේ තියෙන වෝටර් වෝල් කෝට් කියලා ජුරන් ලේක් ගාඩන් එක. මේකට ජුරන් ලේක් ගාඩන් එක කියලා කියන. අර එහා පැත්තේ තමයි චයිනීස් ගාඩන් එක තියෙන්නේ. ඉතින් මේ පැත්තේ මෙතන පොඩි ඉන්ෆිනිටිව් පූල් එක වගේ පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මෙන්න පේන්නේ නැහැ දැන් මෙන්න මෙතන වතුරත් එක්ක. මේ තියෙන ජුරන් ලේක් කෝට් එක. ලස්සන වතුර
වැටෙන්න ඒ කියන්නේ අර බිත්ති දිගේ වතුර වැටෙන එක තියෙන්නේ. මේකේ වතුරට යන්න එපා කියලා තියෙනවා. මෙතන යට නෑ, ගැඹුරු නෑ. ජුරන් ලේක් කෝට් කියලා කියන්නේ මෙතන. අන්න කවුද එක්කෙනෙක් වාඩිලා ඉන්නවා. පොත් කියවන්න එහෙම හොඳ පොත් එකනේ. පොත් කියවන්න එහෙම. පොත් කියවන්න නිකන් පොඩ්ඩක් ඇවිල්ලා වාඩිවේ මෙඩිටේෂන් කරන්න වගේ එහෙම ලස්සනයි. නේ? අත ලස්සන පොත් එක. ඒ වගේ 5x ඉංග්‍රීසි එහෙම තියෙනවා. මෙතන ගියාම පොඩ්ඩක් බය හිතෙනවා මේ නිකන් වතුර පූල් එක නෑ මේක යට නෑ. ඔන්න හොඳයි පේන්නේ. ඉතින් අර පැත්තේ කොහොම ඇතෙන් බිල්ඩින් ටික පේනවා. මෙතන පොඩි පූල් එකක් හදලා තියෙනවා. පූල් එකක් වගේ අර ඉන්ෆිනිටිව් ගතියක් එන්න හදලා තියෙනවා මේ වැවත් එක්කම. මම ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් මෙතන දවල්. ඉතින් අපි තව පොඩ්ඩක් ඉස්සරහට ඇවිදගෙන යමු. මොනවද තේන්නේ බලන්න. චයිනීස් ගාඩන් එක. අර ඈතින් පේනවා බිල්ඩින් අර. ඔව්. තාම සෙනග ඉන්නවා. අපි එනකොට මේ හරිය තිබ්බා මේ ක්‍රිකට් මැච් එකක්. එහෙම දැන් නම් ඒක නෑ. ඉස්සරහා යහපත්. ආන් අර අතන ලස්සන මේ තව පැගෝඩ එකක් තියෙනවා. ඔකට උඩට යන්න පුළුවන් ඇති. මේක වෙනම තනියෙන් තියෙන එක. මේ ඔක්කොම මේ ටිකේ තියෙන ලේක් එක පේන්නේ. මිනිස්සු පික්නික් කරනවානේ. ඉතින් චයිනීස් ගාඩන්. ඔන්න රෑතර ගායනේ කවුරු හරි තාම පික්නික් එකක් කරනවා. මිනිස්සු ඉතින් එන්ජොයි කරනවා. මේ පාක් එක රෑ 12 වෙනකන් ඇරලා තිනවා. රෑ 12 වෙනකන් ඇරලා තිනවා. අද ඉරිදානික. ඒ හින්දා ඉතින් හෙට දීපාවලි දවස. ඒ හින්දා අද ඉතින් හෙටත් නිවාඩු දවසක්. ඒ කියන්නේ සිංගප්පූරුවට පබ්ලික් හොලිඩේ එකක්. ඒක හින්දා ඉතින් සෙනග වැඩි අද. අද ලොකු සෙනගක් ඉන්නවා. දැන් අඩුයි ටිකක්. දවල් මීටර් හිටියා. අපි එනකොට හවස 5:00ට 6ට විතර අපි ආවේ. ඔන්න අපි අර උස පැගෝඩ එක ගාවටත් ආවා. මේ කුඩට යන්න පුළුවන් ඇති නේද? මේ කුඩට යනවද? යන්න ඕකේ ගිහිල්ලා එන්න පහින්ටත් ගියපානවනේ. ඒක සෑහෙන උසාර අපි කලින් ගිය දෙකට වඩා. ඉතින් මෙතන මේ කැන්ටින් එකක් වගේ එහෙම තියෙනවා. ඒව නම් දැන් වහලාද මන් දන්නේ. අන්න අර හරි පැගෝඩා ප්ලාසා උන්චිලි පදිනවා ළමයි. ළමයි නේ ලොකු ළමයි. හොඳයි නේ. මේ දෙන්න වෙනම එකට දාලා අපි පදිමුද මේ? තාම ඇරලා නේ. අතන කැන්ටින් එක ඇරලා තියෙන්නේ. මෙතන වැසිකිලි පහසුකම් එහෙම. ඈ? යනවා? එච්චර නෑ යන්. කොහොම යන්නේ? මෙතන මේ කෑම කඩේම තියෙනවා. මෙතන නිකන් ගලන් ඇදී. යන් අපිත් එනවා. මේ දින අර පැගෝඩ එක. අනිත් එක. මේක තව එහා පැත්තේ තව ලස්සන මේවා ටිකක් තියෙනවා. අපිට ඒ පැත්තට යන්න බැරුණා. දැන් රෑ වෙලානේ. හරි. පොඩි හැපනින් ගතියක් තියෙනවා තාම ඉතින්. කොම්මගේ පිටිපස්සේ පේනවා අර පැගෝඩ එක. උස පැගෝඩ එක. අපි මේ හරි පාරේ දෙන්නේ. ඔව් නේ. MRT දෙන්නේ. අර තින්නේ. අට ලස්සන පොට්ට එකක් ඉතින් සිංගප්පූරුවට ආවොත් ඇවිල්ලා අනිවාර්යයෙන් ඇවිල්ලා යන්න. මේ කිසිම මුදලක් යන්නේ. ෆ්‍රී එන්ට්‍රන්ස්. එතන මේ කළුවර පාලම කියන්නේ අපි. නේද? කළුවර පාලමක අපි යනවා මේ චයිනීස් ගාඩන් MRT එකට. එනවා. හෙට දීපාවලි. ඒකින්ද ඉතින් අද සෙනග හැමතැනම. ඔම්බාන මට පිටිපස්සෙන් පේන වීව් එක. කොහොමද? අට ලස්සනයි. චිත්‍රයක් වගේ. ඉතින් මොහොම අර එහා පැත්තේ තමයි තව ටිකක් ගියාම සිංගප්පූර් චයිනීස් ගාඩන් MRT එකේ තියෙන කොළ පාට ලයින් එකේ. අපි යම් පොඩ්ඩක් ගිහිල්ලා බලමු.
ඈතින් පේනවා බිල්ඩින් එක. ඉතින් ඕන්න හොඳ ටිපිකල් සිංගප්පූරුව. මේක ඉතින් පොඩ්ඩක් අර වෙනස් අත්දැකීමක්. මෙහෙට එන කට්ටියට සහ මෙහෙ ඉන්න මේ ලෝකල් කට්ටියත් ඉතින් මෙහෙට ඇවිල්ලා පොඩ්ඩක් එන්ජොයි කරලා ස්ට්‍රෙස් රිඩියුස් කරගන්න හදලා තියෙන ඒරියා තමයි මේවා. අර පේන්නේ අපි ආ ගන්න අර පැත්තේ ඉඳලා. එන්න මෙහෙට යනවා. සින්දුවක් යනවා. කොපිරයිට් වතදී දන්නේ. මෙන්න මෙතන තියා ලොකු ග්‍රවුන්ඩ් එකක්. අපි එනකොට මෙන්න මෙතන ලොකු ග්‍රවුන්ඩ් එකක්. මෙතන ලොකු ක්‍රිකට් මැච් එකක් තිබ්බා. කියන්නේ කවුරු හරි මට හිතෙන ලංකාවේ කට්ටියත් ඇවිල්ලා සෙල්ලම් කරනවා. මෙහෙ තියෙනවා එහෙම පොඩි කේස්. ඒ කියන්නේ කට්ටිය ගෲප් හදාගෙන සෙල්ලම් කරනවා. උන්නතන ඉස්සරහ.